Praveen? Maybe? Hi, කොහොමද? ඔන්න අද ඔයාලා එක්කන් එන්න හදන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට. ඒ කියන්නේ මගේ විශ්වවිද්‍යාලයට. අපි දැන් විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන්න, ඒ කියන්නේ ග්‍රැජුවේට් වෙන්න ඉන්න බැච් එක. ඒ කියන්නේ අපි දැන් අවුට් වෙලා ඇත්තටම අපි දැන් හරියට බැලුවොත් 5 වසර වගේ. ඒ කියන්නේ 4th years නෙමෙයි අවුට් වෙන්න ඉන්න බැච් එක. වැඩ ටිකකට විශ්වවිද්‍යාලයට ආවා. ඉතින් ඔයාලත් එහෙනම් විශ්වවිද්‍යාල පොඩ්ඩක් මොනවා වගේද කියන එක පෙන්නන්න හිතනවා. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයට ඇත්තටම කියන්නේ අපි මීදුම් සරසවි කියලානේ. සාමාන්‍යයෙන් ටිකක් පැය දෙකක විතර කලින් ආවා නම් මේකට හේතුවත් පෙන්වන්න තිබ්බා. වෙලාවට මට ඇහැරුණේ මේ වෙලාවට. කොහොම හරි අපි යා කැම්පස් එක ඇතුළට කාලෙකින් තමයි යන්නේ. ඔයාලා කැම්පස් එකට එනකොට ප්‍රධාන ගේට්ටු දෙකක් තියෙනවා. ඒකේ ප්‍රධාන ගේට්ටුවෙන් ආවම තමයි වාහන වලට එන්න පුළුවන්. අනිත් ගේට් එක කෙලින්ම යන්නේ ලයිබ්‍රරියට. එතනින් සාමාන්‍ය අත්‍යවශ්‍ය අවස්ථාවක් කරනවම වාහන වලට එන්න අවසර දෙන්නේ නැහැ. එතකොට ඔයාලා ප්‍රධාන ගේට්ටුවෙන් කියන්නේ වාහන වලට එන්න දෙන ගේට්ටුවෙන් ආවම ඔයාලට දකුණත පැත්තේ මෙන්න මේ විදිහට ග්‍රවුන්ඩ් එක හම්බ වෙනවා. මේක තමයි වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය අපේ තියෙන අතරම කඳු මුදුනක් වුණ නිසා අපිට ඉඩ පොඩ්ඩක් අඩුයි. මේක තමයි අපිට තියෙන ග්‍රවුන්ඩ් එක. මේක අපි හොකි, රග්බි, ෆුට්බෝල්, ක්‍රිකට් ඒ ඔක්කොම දේවල් ප්‍රැක්ටිස් කරනවා. ඒතකොට ග්‍රවුන්ඩ් එකට උඩින් වෙන්න මේ හැරේ තියෙන ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන දා. ඔන්න දැන් අපි කැම්පස් එකට ආව වෙලාවේ අපේ බැච්මේට් කෙනෙක් හම්බුණා. මෙයාද ඩිමොන්ස්ට්‍රේට් නේද? ඉතින් කැම්පස් එකේ ටීචින් සයිඩ් එකේ චුට්ටක් ඉන්න කෙනෙක් මට කිසිම කියන්න දෙන්නේ නැහැ. ඩිමොන්ස්ට්‍රේට් එක මොකද්ද? මට දෙරෙන්නේ නැහැ. ගුරුවරු ඩිමොන්ස්ට්‍රේට් කරනවා. මහදේශික මොකක්ද මූලන්නේ මොකක්ද? අපි ඒක නාම. හරි කොහොම හරි බැච්මේට් කෙනෙක් හම්බුණා. මේ ඉන්නේ ආ එයාගේ නම සුමුදු. හායි. සුමුදු අපි දැන් ඉන්නේ කැම්පස් එකේ තියෙන ලොකු කැන්ටින් එකේ. ගොයිවට දැන් ලොකු නැහැ. දැන් ඊට වඩා ලොකු කැන්ටින් එකක් තියෙනවා. ඒකට තවසලා යමු පෙන්නන්න. දැන් මේකසට එක්සෑම් හින්දා ඇත්තටම බල්ලෙක්වත් කැම්පස් එකේ නැහැ. තමයි මේක අපිට ඉන්නේ. බල්ලටයි කොල්ලටයි ඔක්කොම ඉන්නේ මම. ඔව් අපි කැම්පස් එක අවුට් කරලා අපි තාම වෙනවා. ඒකට මේක ඉන්නු මේක නෑ. මේ ඉන්නේ අපේ සහෝදර ඩිග්‍රිය, يعني CD ඩිග්‍රිය පොඩි උන් ටික. පොඩියෙන් ගියට මුන් කරන නරක වැඩ ටික මොකක්වත් කරන්නේ. ඒක කියන්නේ ඒක තුතියව. නෝත් කරන්නේ අර අපේ ඔන්ලයින් බත් කවනවා. මේ තමයි අපේ ප්‍රධාන කැන්ටින් එකේ තියෙන වාක්‍ය. යමෙකු තරුණයෙකු විප්ලවකාරී නොවන්නේ නම් එය යන්න ගිහිල්ලා තියෙන්නේ ජීව විද්‍යාත්මක ගැටලුවකි. අපිත් එක්ක ඉන්නවා මෙතන හෂිනී. මේ තමයි අපේ ලොකු කැන්ටින් එක. කැම්පස් එකේ ප්ලේග්‍රවුන්ඩ් එක ළඟින් තියෙන පාරෙන් වම් පැත්තට දැම්මම ඔයාලට යන්න පුළුවන් කැම්පස් එකේ ප්‍රධාන කැන්ටින් එකට. ලොකු කැන්ටින් එකට. ඊට පස්සේ දකුණට දැම්මම ඔයාලට පුළුවන් කෙලින්ම ඇඩ්මින් එක පැත්තට ගිහිල්ලා එහෙම මල් පාරට යන්න. පාර දිගේ කෙලින්ම ආවම අනිත් කැන්ටින් එකට යන්න පුළුවන්. අපි දැන් යන්නේ ඒ කැන්ටින් එකට. හරිද? දැන් පාරල්ල. ඇසිස්ටන්ට් කෙනෙක්. නම්බර කීයක් හරි දෙන්න ඕනේ මෙයාට. ඊට පස්සේ මෙතන තව හන්දියක් හම්බ වෙනවා. මේක සමගි හන්දියෙන් උඩට ගියාම කට්ටිය බලන් ඉන්නව ගන්න. හරිද? සමගි හන්දියෙන් උඩට අර පාරේ ගියාම ලොකු කැන්ටින් එකට යන්නත් පුළුවන්. එතනින් ඊට පස්සේ ගර්ල්ස් හොස්ටල් වලට යන්න පුළුවන්. හරිද? මේ ගර්ල්ස් හොස්ටල් ළඟ තියෙන තව හන්දිය. මේක පෙන්නන්න ඕනේ බං වට නේද? කමන්න අපි යන්කෝ දැන් ගෑලරියට නෑ වලට එනවා. දන්නේ නැහැ ඔයා කියන්නේ. වලට. දැන් කොහෙද අපි යන්නේ? මේ වීඩියෝ එක බලන කට්ටියට කිසිම අදහසක් නැහැ. වීඩියෝ ටිකක් විතරයි තියෙන්නේ. මේක ගැන කියන්න. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ
පොඩි කැන්ටින් එක. ඔයා එන්න පොයා පොඩි කැන්ටින් එක. මේකට අපි කියන්නේ ගැලරි කැන්ටින් එක කියලා. ඔයාලට කියන්න බෑ. ඔයාලා ආවත් දවසක් කියන්න. ඊට මේ හන්දිය උඩට ගියාම තමයි කැම්පස් එකේ වල තියෙන්නේ. ඉනිමහල් රංගපීඨය. මේ ළඟින් කරන විවෘත වුණේ. අපි දැන් යන්නේ වලට. දැන් අපි ඉන්නේ උවලස්ස විශ්වවිද්‍යාලයේ අපේ කැම්පස් එකේ තියෙන වලේ. ඒ කියන්නේ එලිමහන් රංගපීඨය. වල පේන ඇති. කැම්පස් එකට මීදුම් සරසවි කියලා කියන හේතුවක් තමයි රැඳින් පේනනේ මීදුම්. සාමාන්‍ය වැස්ස කාලේ කැම්පස් එකත් මේ විදිහටම මීදුමෙන් යට වෙනවා. ගැලරි කැන්ටින් එකෙන් උඩට ආවට පස්සේ තමයි වල තියෙන්නේ. ගැලරි කැන්ටින් එකෙන් පහළට ගියාම එහා පැත්තේ තව අපේ E blocks තියෙනවා. ඒ කියන්නේ අපේ සාමාන්‍ය ෆැකල්ටිස් විදිහට වෙන වෙන බිල්ඩින්ග්ස් එහෙම නැහැ. සාමාන්‍ය අලුතෙන් ටෙක් වලට බිල්ඩින් එකක් හැදුණා. ඒක විතරේ සාමාන්‍ය ටෙක්නොලොජි බිල්ඩින් එක කියලා තියෙන්නේ. ඒ අරුණාම අපේ ෆැකල්ටි විදිහට බෙදිලාවත් එහෙම දෙයක් නැහැ. අපේ කැම්පස් එකම එකක්. අපේ ලෙක්චර් හෝල්ස් විතරක් සාමාන්‍ය බ්ලොක්ස් විදිහට කියන්නේ E block එක, A block එක ඒ විදිහට බ්ලොක්ස් විදිහට වෙන් වෙලා තියෙනවා. අපි දැන් යන්න හදන්නේ ගැලරි කැන්ටින් එක පහු කරගෙන පහළට ගිහිල්ලා මල් පාරෙන් ඇවිල්ලා කැම්පස් එක ඉස්සරහ තියෙන අනිත් ගේට්ටුවෙන් එළියට යන්න තමයි හදන්නේ. මම මුලින් කියවනේ අපේ කැම්පස් එකට එන්න ගේට්ටු දෙකක් තියෙනවා. මේන් ගේට් එකයි කැම්පස් ලයිබ්‍රරි පැත්තෙන් යන ගේට් එකයි. එතකොට අපි මේන් ගේට් එකෙන් ඇවිල්ලා ලයිබ්‍රරි ගේට් එකෙන් එළියට යන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. මාතේ කියන හසිනේ අපි ඉහළ බලමු. හරි ඔන්න දැන් අපි ගැලරි එකකින් පහළට ඇවිල්ලා අපි දැන් යන්න හදන්නේ E block එක පැත්තට. එතකොට දැන් අපි පහු කරන් ආවා ප්‍රධාන කැන්ටින් එක. කියන්නේ ලොකු කැන්ටින් එක නේ. ලොකු කැන්ටින් එක පොඩි කැන්ටින් එක වල ඒ පැත්ත පහු කරගෙන මේන් රෝඩ් එකේ යන පාරේ එන්න පුළුවන් වලට E block එකට. මේ යන පාරේ මේ පාරේ තියෙනවා පළතුරු ගස්, චෙරි ගස් තියෙනවා. මේ මොනවද? චෙරි අතන තියෙනවා. ගහ තියෙනවා. චෙරි බලමු චෙරි තියෙනවද කියලා. චෙරි තියෙන තව මොනවද මේ හැබැයි ජම්බුත් තියෙනවා. ජම්බුනේ මොනවද? කාමරංග. නෙල්ලි. තව ගස් ටිකක් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ අපේ. මෙතන හරි. පාර දිගේ දිගටම එනකොට ඔයාලට හම් වෙනවා අපේ ඇනිමල් සයන්ස් කියන්නේ සිංහලෙන් කියනවත් දන්නේ මොකක්ද? සත්ත්ව පාලන විද්‍යාව අන්නේ කට්ටියගේ ෆාම් එකක් වෙන. ඒ කියන්නේ අපේ අර ප්‍රැක්ටිකලි මේකේ එළුවෝ හාවු තව සත්තු ගොඩක් ඉන්නවා. ඒ ඔක්කොම කරන් බලාගන්නේ අපේ කැම්පස් එකේ ළමයිම තමයි. ඒකේ ඩිග්‍රී කට්ටිය ඒවයි කට්ටියට ප්‍රැක්ටිකල් විදිහට තියෙනවා. ඊට පස්සේ අපි ඒක ඒ විදිහට පහු කරගෙන දකුණු පැත්තට යන කෙලින් යන්න බෑ. එතනින් දකුණට හැරෙන්න ඕනේ. ගියාම වම් පැත්තේ වලට බලන්න පුළුවන් ඒ ෆැකල්ටි කට්ටියම කම්මල්ස් මීමැස්සුත් ඉන්නවා. මේ තියෙන්නේ මීමැස්සි මේවා. ඊට පස්සේ ලෙවලු ඇග්‍රිකල්චර් කට්ටියගේ කරපු ප්‍රොජෙක්ට්ස් ප්‍රැක්ටිකල්ස් ඒවා මේවා තියෙනවා. එහෙම උඩ බැලුවොත් නෙල්ලි ගහකුත් තියෙනවා. නෙල්ලි තියෙනවා. ඒක එහෙම පහු කරනකොට අපිට හම් වෙනවා අපේ කැම්පස් එකේ තියෙන බස් යඩේ නේද? බස් යඩේ කියලා කියමු. අපි කැම්පස් එකේ තියෙන බස්ස් වෑන් තියෙන අපේ ට්‍රැක්ටර් එකකුත් තියෙනවා. ළමයි පාඩම්ත් කරනවා. ඉන්න අපි කෑ ගහන්න දොඩි කරනවා. මේ තියෙන කාමරංග මේ කාමරංග නේද? මේක නෙල්ලි. නෙල්ලි දැන් උඩ විතරයි තියෙන්නේ බිම නැහැ. ඔය කුඩක් තියෙනවා. ටිකක් තියෙනවා නම් බලන්න පුළුවන්. ඉස්සෙල්ලා සිකියුරිටි අංගල් දෙනවා. ඒකත් එක්ක එනකොට දකුණු පැත්තේ තියෙන්නේ මේ ඉංජිනේරින් මේ එක වර්ක්ෂොප් එක. කියන්නේ සමන් මෙකැනිකල් කට්ටිය එකක අයිටම්ස් හදන ඒවා එහෙම. ඊට පස්සේ මෙතනට එනකොට ඔයාලට හන්දියක් හම්බ වෙනවා. හන්දියෙන් කෙලින්ම ගියොත් ඔයාලට පුළුවන් E block එකේ පිටිපස්සට යන්න. දකුණු පැත්තට හැරුණොත් පුළුවන් E block එකට යන්න. මේ තියෙන්නේ E block එක. මේ තියෙන අලුතෙන් හදපු applied science building එකක්. lecture halls තියෙන මේ දෙකම. ඊට පස්සේ මෙහෙම කෙලින්ම ගියාම දැන් මේ පාරයි අපි ආව අර පාරයි දෙකම පැරලල් වගේ යන පාරක්.
ඒ පාරට මේකත් මේ මෙතන යන පාරත් පැරලල් වෙනවා. ඒත් මේ පාරවල් තුනම පැරලල් යන්නේ. මේක E බ්ලොක් එක. මේක Applied Science building එක. මෙතන එහා පැත්තේ D බ්ලොක් එක තියෙනවා. ඊට පස්සේ අර උඩ ලොකුවට උසට පේන building එක තමයි technical building එක. ඒ කියන්නේ technology කට්ටිය building එක. ඊට එහා පස්සේ අපිට lecture halls තියෙනවා. ඉතින් එහා පැත්තේ තමයි අපි පාස් කරන් ආව මේ ලොකු හන්දියේ ground මේ playground එක තියෙන එතන එහා පැත්තේ. එතකොට අපි මේ පැත්තේ යන්නේ නැතුව අපි දැන් යන්න හදන්නේ මේ පාරෙන් E බ්ලොක් එක පිටිපස්සෙන්. ඒ යන පාරෙත් තියෙනවා අපි බලමු ගිහිල්ලා මේ පාරේ තියෙනවා AQT කට්ටිය කියන්නේ අපේ ජලජ සම්පත් ගැන කරන කට්ටියගේ ලැබොරටරිස් ඊට පස්සේ ඔය ප්‍රැක්ටිකල් කරන මාළු ටැංක් කියන මොන ගොඩක් දේවල් තියෙනවා. අපි බලමු අතට යන නම්බර් වෙයි. ඊට පස්සේ එහෙම ගියාම E බ්ලොක් එකේ පිටිපස්සට යන්න පුළුවන්. කනගාටුයි කුඩේ අමතකුණා ලෝක කැන්ටින් එකේ. මේ පැත්තේ පෙන්නන්න එන්නේ එහෙම කරමු එහෙනම්. ඔතනින් ගිහිල්ලා ඒ සමාජෙට ගිහිල්ලා ඇඩ්මින් එක ළඟින් පල්ලෙහාට බහලා මම පාරෙන් යන්න. MAD එකකින් පල්ලෙහාට බහලා ඒ මැදින් යන්න. ඔව් එහෙම කරමු. මෙතන මෙතන යන්න. තුනට තමයි ගෙදර යන්නේ. කනගාටුයි. මට කුඩේ අමතකුණා කැන්ටින් එකේ. ඉතින් ආයෙ යන්න එනවා කුඩේ අරගෙන රූට් එක පොඩ්ඩක් වෙනස් කරන්න එනවා. කන්දක් නගින්න තියෙන්නේ. අද D එකෙන් උඩට නැගලා උතට හරි වලට පුළුවන් අර පැරලල් දෙවෙනි පාර පෙන්වන්න. මේ පාර පෙන්නගෙන අපි ආයේ ලෝ කැන්ටින් එකට ගිහිල්ලා කුඩේ අරගෙන ආයේ වෙන පාරකින් එන්නම්. ඒකට පටල ගන්න එපා. පැටලෙනවා කවන්නේ. එහෙමයි මේ වීඩියෝ එක දාන්න අරමුණ ඇත්තටම ඔයාලට කැම්පස් එක පෙන්නන්න. අතරමං වෙන එක අදාළ නැහැ. අතරමං වුණොත් කමෙන්ට් එකක් දාන්න පාර කියලා දෙන්න. වෙන කරන්න දෙයක් නැහැ. පාර වැරදුනා. වැරදුනා නෙවෙයි කුඩේ යමකට කුඩේ කරා කියන්නේ. ඒක තමයි වැරදුනේ. කවන්නේ. මේ විභාග එක්සෑම් නෑනේ. මේ දැන් කැම්පස් එක ඇත්තටම ගොඩක් හිස් වෙලා තියෙන ළමයි එක්සෑම් වලට මේ ස්ටඩි ලීව් දීලා තියෙන හින්දා ගෙවල් වල ගිහිල්ලා ඉස්සර නම් මේ ළමයි ගොඩක් හිටියා දැන් ඉතින් දැන් ළමයි පොතපතටම විතරනේ නැද්ද? ඇත්ත. වැඩක් නෑ. ඉස්සර ඉතින් මේවා අපි හින්දු කියනවා. නිකන් ඉන්නකොට කෑ ගහනවා. ඔව්. බැලුම් අහනවා. ඇත්ත. දැන් ඉතින් ළමයි නෑ. ස්ටඩි ලීව් හින්දා මොකක්වත් නෑ මේකේ. මේක වීඩියෝ එක කරලා දෙකක් මැද දැන්සගයි. හරි ඔන්න දැන් අපි අර මැද්දේ නවත්තු පාරේ තමයි මේ ආවේ. ඒ පාරේ එනකොට මේ හම්බෙන්නේ වලට වම් පැත්තේ E බ්ලොක් එක. මේ පාරේ උඩටම ගියාම ඊට පස්සේ යටින් ගියාම E බ්ලොක් එකට යන්න පුළුවන්. මේක උඩින් ගියාම උඩින් ගියාම දකුණට පැත්තේ හම්බෙන්නේ අර මං කිව්ව මෙකැනිකල් වර්ක්ෂොප් එක. ඊට පස්සේ ඒක ඒ විදිහටම පාස් කරගෙන දිගටම ආවම මේ කන්ද නැගගෙන ආවට පස්සේ මෙතන දකුණු පැත්තේ තියෙනවා F බ්ලොක් එක. මේකේ සාමාන්‍ය ගොඩක් වෙලාවට ලෙක්චර්ස් යන්නේ Applied Science ළමයින් ගොඩක් වෙලාවට සමානාන්තරයට තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට දිගටම ආවම මේ ඉස්සරහ හම්බෙන්නේ D බ්ලොක් එක. මෙතනින් අරින්න මෙතනින්. මෙතනින්. දැන් ඔයාලට පේනවාද අර ඈත තියෙන අපේ පොඩි කැන්ටින් එක. අපි ඕක පාස් කරගෙන එහා පැත්තේ පාරෙන් තමයි ආවේ. ඊට පස්සේ පාර පාස් කරගෙන මෙහෙට ආවම D බ්ලොක් එක. E බ්ලොක් එකට යන්න මෙතනිනුත් මේ පාලමක් තියෙනවා. මේකෙන් ගියාම මේකෙත් ෆ්ලෝස් තියෙනවා 3ක්. ෆ්ලෝස් 3ටම ඇක්සස් ගන්න පුළුවන් E බ්ලොක් එකට. ඊට පස්සේ D බ්ලොක් එකේ තියෙනවා මේ පඩි පෙළෙන් අපිට පුළුවන් තට්ටු තුනම නැගලා ආයෙ පොඩි කැන්ටින් එකට යන්න. පඩි පෙළ වල නැගින්න හරි අමාරුයි. හරි මම මේ කවුද වගේ කියන්න ඕනේ මේක. ඔය කියන්නේ කොහොමද තනිකර මම නෙමෙයි මෙන්න අපිට හම්බුණා අපේ මලිත්ගේ පුතු සහ මලිත්ගේ ලේලි පොඩ්ඩ මේ ඇවිල්ලා තරිඳු අඳුනලා දෙන්න මලිත් අයියා මගේ තා මේ මගේ නෝනා ඔව් ඉසුනි මේ YouTube එක කවන්නේ ඈ ඔය vlog එක කරගෙන කැම්පස් එකේ අයියෝ මලිත් අයියාගේ ලේලි නේ මොකද සිටියේද මලිත් වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න දැන් ඔක YouTube දාන්න බෑනේ ඊට පස්සේ මොකද ආයෙ ටික් කරනවා මලිත් අයියේ සමාවෙන්න බාලන් කරනවද ඔයා තමයි විතර මෙයාට පුරුදු කරේ කියලා මේ පේනවා
එයා පින් වැඩන්නේ කරේ. පොල් කොස්සක් අත ගන්න ඕනේ. වඩි පැත්තක උත ගානක් දැන් කියන්න දැන් විශ්වවිද්‍යාලයේ දැන් ඔබ කී වසරේද? 4 වසර දැන් ඔබ අධ්‍යයන කටයුතු එහෙම කොහොමද? තාම හොඳයි. අපි එදිනෙදා කරපුවා අපිට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ මෙච්චර කාලයකට. මෙච්චර කාලෙක. අමතර වැඩත් අපි කරා ඒක හින්දා මේ අනිත් අයටත් කියන්නේ එදිනෙදා වැඩ එදිනෙදා කරන්න. ඔන්න දැන් ඔයාලට පේනවා දැන් අපි මේ තමයි අපි ආව පාර. එතකොට අපි ආව පාර අපි පාස් කරගෙන ආවා මේ තියෙන E බ්ලොක් එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙන F බ්ලොක් එක. ඊට අපි ආව අර පාරෙන්. අපි ওই පාරේ ආවේ මෙන්න මේ බ්ලොක් එක පිටිපස්සෙන් තියෙන අනිත් පාර. මේ යන්නේ ඒ පාර. එතකොට මේ මෙතන එහා පැත්තේ තියෙන්නේ ඔය පොඩි කැන්ටින් එක. කැන්ටින් එක පාස් කරගෙන පල්ලෙහා පාර දිගේ තමයි අපි ආවේ. අපි ආවේ මේ බ්ලොක් එක පිටිපස්සෙන් එහා පැත්තේ පාරෙන් එළියට යන්න. ඒ වුණාට කුඩියම තුන නිසා මේ පාරෙන් ඇවිල්ලා මේ දැන් අපි ඉන්නේ D බ්ලොක් එකේ. D බ්ලොක් එකෙන් ඇවිල්ලා ආයි පොඩි කැන්ටින් එක පැත්තට ගිහිල්ලා ලොකු කැන්ටින් එකට ආය යන්න ඕනේ. කුඩිය ගන්න. මම නවතිනවා. අයියේ. මම නවතිනවා. ඔයා ගිහින් එන්න තමයි. අපි ඊට පස්සේ දැන් ආයේ කුඩිය ගින්නේ ආ. අර මිනිස්සු hina වෙනවා. අපි මෙතනින් මෙහෙම ගිහලා. ඒ වෙලිය දුරයි නේ. මෙතන යන්නේ කීසි. මෙතනින්. හෝල් එකට ගිහිල්ලා. හා. ඉමේල් එකට ගිහිල්ලා. මම එම්එල්ටි එක ළඟ හිටගෙන ඉන්නවා. දැන් ඔන්න ඔයාලට පේනවා ඇති අපි දැන් අලුත් පාරක් හොයාගන්න යන්නේ. මේ තියෙන පොඩි කැන්ටින් එක. දැන් අපි මේ පැත්තෙන් යන්නේ නැතුව බිල්ඩින් එක හරහා තමයි යන්න හදන්නේ. දැන් අපි ඉන්නේ D බිල්ඩින් එකේ. මේ තියෙන්නේ ටෙක්නොලොජි බිල්ඩින් එක. මම කියනවා ටෙක්නොලොජි කට්ටියට වෙන බිල්ඩින් එකක් හදුවා කියලා. මේක ගොඩක් පල්ලෙහා තියෙන ලැබ්ස්. ඒක අපිට යන්න ඔයනේ. අපි දැන් මේ යන්නේ බිල්ඩින් එක through. මට තෝක බැරිලා. දැන් අපි මේ ඉන්නේ ටෙක්නොලොජි බිල්ඩින් එකේ. මමට ලස්සන view එකක් පෙන්වන්න යන්නේ. මෙතන ටෙක්නොලොජි බිල්ඩින් එක තමයි සාමාන්‍ය කැම්පස් එක උසම නේද? මේක කැම්පස් එක උසම බිල්ඩින් එක. ඒ කියන්නේ අර ෆ්ලෝස් ගානින් බැලුවම කැම්පස් එකේ තියෙන උසම බිල්ඩින් එක මේක. මෙතන ලස්සන view එකක් පේනවා. මේ තමයි අපේ කැම්පස් එක. දැන් මේ පැත්තෙන් පේන වලට E බ්ලොක් එක. අපි ආවේ මෙතන මේකට වැහිලා තියෙන්නේ. ආවේ මේ පැත්තෙන් අපි යන්න හැදුවේ මේ බ්ලොක් එකට පිටිපස්සෙන්. පිටිපස්සෙන් ගිහිල්ලා අන්න අර ඇඩ්මින් බිල්ඩින් එක පැත්තෙන් මල් පාර දිගේ යන තමයි අපි හිතන් හිටියේ. එහෙනට පාර වෙනස් වුණා. ඒතර මේ තියෙන්නේ අපේ C බ්ලොක් එක. මෙතන පහළ තියෙනවා ලැබොරටරිස් වගේ. ඊට පස්සේ උඩම තියෙන ලෙක්චර් හෝල්ස් වගේ. දෙවෙනි තට්ටුවේ තියෙන කෙමිස්ට්‍රි ලැබ් එක. මේ තියෙන්නේ MLD කියන්නේ මේන් ලෙක්චර් තියරි එක අපේ. ඊට පල්ලෙහා තියෙන මේන් කම්පියුටර් ලැබ් එක. අපි යන්නේ පැත්තට දැන් අපි දැන් ටෙක්නොලොජි බිල්ඩින් එකේ දැන් යන්නේ MLT එකට. මේන් ලෙක්චර් තියරි බිල්ඩින් එකට. මෙන්න මේ ටෙක්නොලොජි බිල්ඩින් එකෙන් මේන් ලෙක්චර් තියරි එකට මේ විදිහට පාලමක් තියෙනවා. ඉස්සයි. ඔය මේ පාලම ටික ක්ලිස්සනවා. මෙතන ඉස්සයි මෙතන. ඔන්න දැන් අපි ඉන්නේ මේන් ලෙක්චර් තියරි එක. කියන්නේ MLD කියලා අපි කියන්නේ. එතකොට මෙතනට ආවම පොඩි කැන්ටින් එක වෙනවා. අර අපි කලින් කිව්ව හන්දේස් මෙතනින් උඩට ගියාම අර පැත්තේ ලොකු කැන්ටින් එක තියෙනවා. මෙතනින් පහළට ගියාම පොඩි කැන්ටින් එක. මෙතනින් අර හෙට ගියාම වල තියෙනවා. මෙතනින් ආවම MLD එකට එන්න පුළුවන්. දැන් අපේ බුලිම කතාව පටන් ගන්න යන්න කරමු. අපි ආයෙ අන්නර පාරේ. අන්නර පාරේ. ඔහොම පාර දිගේ ඇවිල්ලා මෙතන තමයි හන්දිය. මෙතන හන්දිය උඩට ගියාම අර පේන බිල්ඩින්ග්ස් දෙක තියෙනවා. ඒ බිල්ඩින්ග්ස් දෙක එකක් අපේ බොයිස්ලාගේ හොස්ටල් එක. එතන එහා පැත්තේ බොයිස්ලාගේ අනිත් හොස්ටල් එක තියෙනවා. මේ පේන අනිත් සුදු බිල්ඩින් එක අපේ ස්ටුඩන්ට් සෙන්ටර්. කියන්නේ අපි මොකක් හරි ෆන්ක්ෂන් එකක
මොකක් හරි ඩෙකරේෂන්ස් වැඩ එතකොට තව මොන හරි කරන වැඩ පාඩම් කරන වැඩ උනත් ප්‍රශ්න නැහැ. අපි ළමයි වෙනුවෙන් හතෝ බිල්ඩින් එකක් තමයි මේක. අපි ඒ වැඩ ටික එතන කරගන්න පුළුවන් ස්ටෝරේජ් සෙන්ටර් එක. මේකට පහළ පේන මේ ෆැමිලි පාඩි බිල්ඩින් එක තමයි අපේ මේන් කැන්ටින් එක. ඊට පස්සේ ඒ පාර දිගේ හොම ආවා. ඒතර අර පේන්නේ ගර්ල්ස් හොස්ටල්ස් එක හැබැයි මෙතන තියෙන අපේ මෙඩිකල් සෙන්ටර් එක. මේ පාර දිගේ පිටිපස්සෙන් තමයි අපි කලින් ගියේ. මෙතන තව අපිට අපේ ජූනියර් කෙනෙක් හම්බුණා. හැඩකාර විසකාර විසකාර එන්නකෝ. එන්නකෝ. එයා සමාජයට මුණ දෙන්නේ නැහැ නේද? නෑ මම උදේ පටන් ගත්ත වෙලාවෙම හම්බුණා. එයා ගිලා ඉන්නේ දැන් හොඳට. අනේ යන්න. මම කතා කරන්නේ නැහැ නේද? මම ඉන්ටර්න්ෂිප් එකක් හොයනවා. අන්න කතා කරන්නේ නැහැ නේද? රිලේෂන්ෂිප් එකක් වෙනවා මම. මේ තමයි නවින් මොකක් තමන් ගැන කියන්නේ? මම මේ වෙලාවේ ඉන්ටර්න්ෂිප් එකක් හොයනවා. ඉන්ටර්න්ෂිප් එකක් දන්න කෙනෙක් පහලින් කමෙන්ට් එකක් දාන්න තියෙන කෙනෙක්. මේ ඔයගේ ස්පෙෂලායිසේෂන් ඒරියා එක ටිකනේ. සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඩිග්‍රී එක. ස්පෙෂලායිසේෂන් එක මැටීරියල් සයන්ස්. ඔන්න වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් මේ ඒ ඒරියා එකේ මොකක් හරි කන්ටැක්ට්ස් තියෙන කෙනෙක් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔන්න එහෙනම් දැන් අපි එන්නේ MLD කියන අපේ මේන් ලෙක්චර් තියේට. අපි අර හෝල් එකේ නැගගෙන ඉස්සලා ආවේ බිල්ඩින් එකෙන්. එතකොට මේ තියෙන්නේ අපේ C බ්ලොක් එක. මේකට එහා පැත්තේ තමයි අපේ මං කිය E බ්ලොක් එක තියෙන්නේ. එතකොට පේනවනේ කැම්පස් එක. එතකොට දැන් අපි ඉන්න MLD එකට මේ පැත්තේ තියෙන C බ්ලොක් එක, මේ පැත්තේ තියෙන්නේ A බ්ලොක් එක. මේකට එහා පැත්තේ තමයි ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. එතකොට මෙහා පැත්තෙන් පේන මෙන්න මේ බිල්ඩින් එක අපේ ඇඩ්මින් බිල්ඩින් එක. මේකත් ඇඩ්මින් ඒ කියන්නේ සෙනෙට් එහෙම තියෙන බිල්ඩින් එක තමයි මේක. මේක ඇඩ්මින් බිල්ඩින් එක. එතකොට අපි යන්න හදන්නේ මේ පඩිපෙළ ටික බහැලා මෙහෙම ගිහිල්ලා මේ සෙනෙට් බිල්ඩින් එක පිටිපස්සෙන් තියෙන අපේ මල් පාර. ඒකෙදී කෙලින්ම යන්නේ ප්‍රධාන රෝඩ් එකට. එතකොට ඔන්න දැන් අපි MLT එක කියන්නේ මේ ලෙක්චර් තියටර් එකේ ඉඳන් අපි දැන් ආයෙ අර පාර හොයාගෙන යනවා. කියන්නේ අපි කලින් ආව පාර තියෙන්නේ අන්න අර පැත්තෙන්. දැන් එහෙන් යන්න ඕනේ අපිට. දැන් මේ පැත්තෙන් ගිහිල්ලා අර පැත්තට බහින්න පුළුවන්. පේනවනේ වීදුම් සරසවිය කියන්නේ නිකන් නෙමෙයි. අපි ආවේ මෙන්න මේ පාර. ඒක නර දෙන්න අපි මේන් ලෙක්චර් තියේටර් එක. ඒකේ පඩිපෙළ බැහැගෙන අපි කෙලින්ම යන ගමන් හිටියේ. අපි කලින් ආව පාරේ ආව නම් මේ C බ්ලොක් එකේ පිටිපස්සේ තියෙන අන්න අර ස්ටාෆ් ලර්නින් සෙන්ටර් එකේ පිටිපස්සේ තව පාරක් තියෙනවා. ඒ පාරෙන් ගිහිල්ලා මේ පාරට ජොයින් වෙන්න පුළුවන්. අපි දැන් යන්නේ මේ පාරේ. මොකද අපිට පාර අර උඩයම තුනේ ඉස්ස පාර වැරදුනා. එහෙම නැත්නම් වලට පුළුවන් මෙන්න මේ කාර් පාක් එකට එහා පැත්තේ තියෙන අනිත් පාරෙන් අපේ ප්ලේ ග්‍රවුන්ඩ් එකේ තියෙන එහා පැත්තේ අතනට ලොකු හන්දියෙන් දකුණු පැත්තට හැරිලා කෙලින්ම ආවට පස්සේ ඒ යන්නෙත් ඒ පාර යන්නෙත් මේ ඇඩ්මින් එක පැත්තට. ඒකට ඒ පාරවල ඔක්කොම ටික සෙට් වෙන්නේ මෙන්න මෙතනින් මෙහා පැත්තෙන්. ඊපස්සේ ඒ පාර ක්ලේම් ජොයින් වෙන්නේ මල් පාරට. මල් පාරේ ඇත්තටම වාහන වලට යන්න බෑ. මල් පාරේ මේ අත්‍යවශ්‍ය අවස්ථාවකදී සාමාන්‍යයෙන් ඔය මොකක් හරි ඉවෙන්ට් ෆන්ක්ෂන් එකක් කරනකොට වාහන වලට එන්න අවසර දෙනවා. නැත්තම් බැරියර්ස් දාලා තියෙන්නේ. අපිට ඉතින් පයින් යන්න ප්‍රශ්න නැහැ. බයික් වලට යන්න පුළුවන්. ඔව් බයික් වලට යන්න පුළුවන්. සාමාන්‍ය රෝද 4 3 වාහන වලට යන්න බෑ. එතකොට තව විශේෂ ගහක් තියෙනවා වෙන අපේ කැම්පස් එකේ. මේ මේක ගහ ඇත්තටම දම් පාට මල් ගහ. ඒක දැන් කොළ පාටයි. මේකේ මල් හැදෙන කාලේට ඇත්තටම මේ කොළ පාටක් නෙමෙයි කොළයක්වත් නැහැ. මල් විතරයි. මේ එක වීඩියෝ එකක් නෑ දැන් ඉතින් පෙන්නන්න. මේ කාලේට මේක මල් හැදෙන්නේ නැහැ. ජූනි ජූලි වගේ තමයි මේක මල් හැදෙන්නේ. මේ තියෙන අපේ මේන් ඇඩ්මින් බිල්ඩින් එක. මේක තමයි අපේ ඩිපාර්ට්මන්ට් 4 ඔෆිසස් ටික තියෙන්නේ. ලෙක්චර්ස් ලත් ඉන්නවා මේකේ සහ එහා පැත්තේ ස්ටාර්ට් ලර්නින් සෙන්ටර් එක. ඊට එහා පැත්තේ තියෙන්නේ අපේ VC ඉන්න සෙනෙට් බිල්ඩින් එකේ තියෙන එක්සෑම් ස්ටුඩන්ට් ඩිවිෂන්ස් තියෙන ස්ටුඩන්ට් අෆෙයාර්ස් එක්සෑම් ඩිවිෂන් ඒවා තියෙන බිල්ඩින් එක තමයි සුදු පාටින් පේන්නේ. අපි දැන් යන්නේ මේ පාර සෙනෙට් එකේ පිටිපස්සෙන් තියෙන පාර තමයි මල් පාර. එතකොට එහා පැත්තෙන් වලට කහ පාටට පේනවා ඇති. මම පෙන්නන්න ළඟට ගිහිල්ලා අලුතෙන් බාස්කට් බෝල් කෝට් එකක් හැදුවා අපේ කැම්පස් එකට. ඒකත් එක්ක එහා පැත්තේ වොලිබෝල් කෝට් එක තියෙනවා අපි එතනට. මේ තමයි අපේ කැම්පස් එකට අලුතෙන්ම හදපු බාස්කට් බෝල් කෝට් එක. ඇත්තටම අපි අවුට් වෙනවත් එක්කම තමයි මේක හැදුවේ. ඒ කියන්නේ මේ අපි අවුට් වෙනවත් එක්ක නැත්නම් කැම්පස් එකේ මාර ලොකු අප්ඩේට් ගොඩක් වුණා. අපි අවුට් වෙනවත් එක්කම කැම්පස් එකේ වල හැදුනා. ඊට පස්සේ මේ බාස්කට් බෝල් කෝට් හැදුනා. ඊට පස්සේ මේ
සෑහෙන ගොඩක් අප්ඩේට් වුණා අපි ගියන් පස්සේ අතරම. එතකොට මම අර කිව්වා වගේ කලින් මේ තියෙන අපේ ප්ලේග්‍රවුන්ඩ් එක පාස් කරගෙන අර පාරෙන් තමයි අපි ආවේ. මේ පාරේ මෙහෙම ඇවිල්ලා මෙතන දකුණට දෙනවා කෙලින් යන්නේ මේ විදිහට ඇඩ්මින් බිල්ඩින් එක. මේ තියෙන අපේ බාස්කට්බෝල් කෝට් එක. බාස්කට්බෝල් කෝට් එක. මේ වෙන්නේ වොලිබෝල් කෝට් එක. කලින් මෙතන තනිකර මඩ වලක් තිබ්බේ. කොහමද දැන් වොලිබෝල් මැච් එකක් බලනවා නම් ඇතුළට යන්න වෙනවා. ඔව්. කිව්වනේ ළඟදී වොලිබෝල්. ඊයේ බෑෂ් තිබුණා. මෙතන බාස්කට්බෝල් කෝට් එක. ඒතර හැබැයි තියෙන ප්ලේග්‍රවුන්ඩ් එක නෙට්බෝල් කන දෙක තියෙනවා. මෙතනින් එහා පැත්තේ තමයි මල් පාර තියෙන්නේ. ඒතර එතනින් තමයි එක්සිට් එකට යන්න තියෙන්නේ. අපි ගමු. මේක තමයි අපේ සෙනෙට් බිල්ඩින් එක. ඔකේ යටම තට්ටුවේ තියෙන එක්සෑම් ඩිවිෂන් එකේ ස්ටුඩන්ට් අෆෙයර්ස් එක අපි වයිස් චාන්සලර් ඔෆිස් එක උඩම තියෙනවා. මේ තමයි ඇඩ්මින් බිල්ඩින් එක. මේක තමයි ෆැකල්ටි හතරට ඔෆිසස් තියෙන ලෙක්චර්ස්ලා පෙඩිගින්ස්ලා ඉන්නේ මේ බිල්ඩින් එකේ. අතට මෙතන වාහන අතර කරලා තිබ්බට මේ හැම වාහනයක්ම අපි දැන් ආව පාරේ එන්න ඕනේ. මේ මල් පාරෙන් මේ වාහන වලට එන්න මේ දවස්වල බෑ. ඔන්න ඉතින් අපි මේ පාරෙන් මෙහෙම ඇවිල්ලා දැන් අපි යන්නේ මල් පාරට. මෙතෙන් තමයි මල් පාරට එන්ට්‍රන්ස් වෙන්නේ. නෑ බයි දැන් ඉතින් ඇත්තටම මේ අපේ කැම්පස් එකේ අපේ බැජ් එකේ අය නෑ දැන් ඉන්නේ ජූනියර්ස්ලා ඔක්කොම. දැන් අපි දෙන්න විතරයි යන්තම් මේ කොහොම හරි හොයාගත්ත අපේ බැජ් එක එක්කනේ. මේ අර අපි මුලින්ම කුඩේ අමතක වෙන්න කලින් ආව පාරෙන් ආවනම් මෙන්න මේ පිටිපස්සේ පාරෙන් අපිට එන්න පුළුවන්. එහෙම නැත්නම් අර උඩින් එන්නත් පුළුවන්. කොහොමද පාරවල් ඔක්කොම අන්තිමට මෙතනට හම්බ වෙනවා. මල් පාර තමයි මේ තියෙන්නේ. ඇත්තට මල් පාරේ මල් නෑ. ඇත්තටම කැම්පස් එකේ කලින් මල් පාරේ ලස්සන රොබෝට්ස් එකක් අස්සෙම ගොඩක් තිබුණා මෙතන. මම හිතන්නේ මොකක්ද ලොකු අප්ග්‍රේඩ් එකකට ආයේ පොඩ්ඩක් සුද්ධ කරලා මේ පරිපාලන හැදෙමු හොඳයි. ලස්සන කරන්න යාලට ඕන හින්දා ප්‍රශ්නයක් නෑ. අපිට කැමති ලස්සන වෙනවා අපිත් කැමති. අපි දැන් යන්නේ මල් පාරේ කැම්පස් එකේ. දැන් නම් මල් නෑ, මල් හැදෙයි. මේ තිබ්බලේ ලස්සන වෙලා තියෙනවා නේ. මෙතක් කියනවා තියෙනවා. පිළිවෙල වෙලා තියෙනවා. කැම්පස් එක පොඩ්ඩක් පිළිවෙල වෙගෙන එනවා. කටට. ඔව් උදේ දැක්කනේ මම අනිත් පාර. එතකොට අපි මේ යන පාරට උඩින් තමයි මේ පාර යන්නේ. මේ කියන්නේ ඇත්තට මේක වදුල්ලනේ සාමාන්‍ය කඳු තියෙනකොට ඉතින් පාරවල් හිතා ගන්න අමාරු. උඩිනුත් යනවා යටිනුත් යනවා. උඩින් තමයි අපි අර එන්ට්‍රන්ස් එකේදී ගියේ මේන් ගේට් එක. දැන් අපි මේ පැත්තට ගියාම තමයි එක්සිට් අනිත් ගේට් එක. මම අර කිව්ව ලයිබ්‍රරියත් එක්ක තියෙන අනිත් ගේට් එකට යන්න තියෙන්නේ. ඒකට අපි සෑහෙන වංගු ටිකක් දාලා මේ විදිහට ආවේ මල් පාර දිගේ. මල් පාර දිගේ එනකොට අවසානට වගේ හම්බ වෙනවා අපිට මෙතන තියෙන අපේ ලෙක්චර්ස් වගේ ක්වාටර්ස් ටික. ඒකට අපි ආව පාර ගත්තොත් අන්න අතරින් තමයි මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ආවේ. ඒකට මේ තියෙන ලෙක්චර්ස් වගේ ක්වාටර්ස්. මේකත් පහු කරගෙන ගියාම අපිට පුළුවන් G බ්ලොක් එකට යන්න. ඒ කියන්නේ මම කියවනේ අපේ කැම්පස් එකේ තියෙන බ්ලොක්ස් ටික A B C D E F වෙනකන් ඇවිල්ලා G ඔව් H නෑ G වෙනකන් තමයි බ්ලොක්ස් තියෙන්නේ. G එකට යන්න තියෙන්නේ මේ විදිහට මේ පාරදී. මේ පාරේ යනකොට ඈතින් වල පේනවා ඇති තියෙනවා අපේ බංගලෝ එකක්. මේ සාමාන්‍යයෙන් අපේ ලෙක්චර්ස්ලාගේ අර ක්වාටර්ස් විදිහට තියෙන්නේ VC බංගලෝ එක. අපේ වයිස් චාන්සලර්ස්ගේ බංගලෝ එක හැපැත්තේ. මේ තියෙන වල ඇතින් පේන්නේ VC බංගලෝ එක. එතකොට අපි මල් පාරේ ඇවිල්ලා මුළු ක්වාටර්ස් එකත් එක්ක විදිහට බංගලෝ එක හම්බ වෙනවා. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ වල තව හන්දියක් හම්බ වෙනවා. කැම්පස් එක කියන්නේ හන්දි ගොඩක් තියෙන්නේ. මේ තියෙන්නේ නාගස්. මේ තියෙන්නේ නාගස්. මේ වගේ මල් අන්න මලක් පිපිලා තියෙනවා. නා මලක් පිපිලා තියෙනවා අන්න කියන්නේ. ඔයාලට පේනවා ඇති නා මලක් තියෙනවා. මොන ඉතින් එහෙම එනකොට අර හන්දි හම්බ වෙනවා. අදින් පාරේ. ජීකට එන්න බෑ. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේනවාද කෙලින්ම ගියාම පාර තමයි තියෙන්නේ. ඒතර මෙතනින් වම් පැත්තට හැමරුවාම මේ පැත්ත තමයි G බ්ලොක් එකේ තියෙන්නේ. මෙතන බෝඩ් එකක් තියෙනවා. පෙන්නන්නේ. ස්මාර්ට් ලර්නිං එන්වයරන්මන්ටල් බිල්ඩින් කැන්ටින්. මෙතනින් ගියාම අම්මට සිරියන්න අපේ යාළුවෙක් එනවා. ඇක්චුවලි
මෙයා අපේ මෙඩිසින් ස්ටුඩන්ට් කෙනෙක් ෆස්ට් බැච් එකේ. අපි මෙයාත් එක්ක ට්‍රිප් එකක් ගියා. ජෙෆ් නගියා. මෙයා ටැමිල්. Yeah. Come. Introduce yourself. Hello, This is what's your name? I'm Prashant from Prashant from faculty. medical faculty. We went a trip with him. in the jet now. So We just played. No, I'm from Jet. එතකොට අපි අර පාරේ G block එකට අනකොටම මෙන්න මෙතන තියෙනවා අපේ පරණ G canteen එක. මෙතන තමයි අපේ කලින් canteen එක තිබුණේ. දැන් මම අර කිව්වා වගේ අලුතින් ලොකු canteen එකක් හදුවා G එකේ. මේක තට්ටු දෙකක ලොකු canteen එකක්. ඒ හින්දා මේක දැනට ස්ටඩි ඒරියා එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට ජෙනියා පාස් කරගෙන එහෙම ගියාම G canteen එක මේකත් පාස් කරගෙන එහා පැත්තට ගියාම ස්මාර්ට් ක්ලාස්රූම් කීපයක් තියෙන අපේ G ස්මාර්ට් ක්ලාස්රූම් කියලා අපි කියන්නේ. ඊට පස්සේ මේ පැත්තේ වෙලාව මල්ට වෙන මෙතන අපේ ලැබොරටරිස් කීපයක් තියෙනවා. මේක තමයි පරණ ලයිබ්‍රරි කියන්නේ අපේ අවුරුදු කීපයකට කලින් ලයිබ්‍රරි විදිහට පාවිච්චි කරේ අපි මෙතන. දැන් ලයිබ්‍රරියක්වත් අපිට අලුතෙන් හැදිලා තියෙන නිසා මේකත් ස්ටඩි ඒරියා එකක් විදිහට තමයි යූස් වෙන්නේ. මෙතන තියෙන ලොකු කොට්ටම්බලක්. මේක තමයි අපි අර ආව පාර. ඒකට මේ පාර ගෙලින්ම යන්නේ G block එකට, G canteen එකට, G smart classroom මේ ටිකට. ඔන්න ඉතින් දැන් මේ දින මම අර කිව්වා අපේ පරණ ලයිබ්‍රරි. මේකට හැපෙත් තමයි අපි අලුතෙන් හදපු ලයිබ්‍රරි එක තියෙන්නේ. ලයිබ්‍රරි පෙන්නන්න. ඒකට මේ පාරේ කෙලින්ම ගියාම එක්සිට් එක මම අර කිව්වා මේන් ගේට් එක නෙමෙයි අනිත් ගේට් එක. ඒකෙන් අපිට එළියට යන්න පුළුවන්. කැම්පස් එකේ මේ තියෙන්නේ අපේ අලුත් ලයිබ්‍රරි. එතකොට මේ තියෙන්නේ මම අර කිව්වා අනිත් ගේට් එක. මේ ගේට් එකෙන් නෙමෙයි අපි ආවේ. එහා පැත්තේ තියෙන මේන් ගේට් එක. ලයිබ්‍රරියත් එක්ක මෙතන බෝධියක් තියෙනවා. අපි සාමාන්‍ය බෝධි පූජා ඒ වගේ වැඩ කරන්නේ මෙතන තමයි. ඔව් ඒ භාගිකදී මොන හරි වැඩකදී අපි සාමාන්‍ය ඔව්. කට shift එකක් කියන්නේ මේක තමයි කැම්පස් එකේ නේම් බෝඩ් එක ගහලා තියෙනවා. මම කිව්වාගේ එහා පැත්තේ තමයි අපේ මේන් ගේට් එක තියෙන්නේ. ඒකට මේ පැත්තේ තමයි මම අර කිව්වා ලයිබ්‍රරි ගේට් එක තියෙන්නේ. බදල්ල පැත්තේ නම් පස්සට පැත්තට එනකොට මුලින්ම හම්බෙන්නේ ලයිබ්‍රරි ගේට් එක. ඔයාලට මේන් වාහනයකින් එනවනම් ලොකු වාහනයකින් එනවනම් මේන් ගේට් එකට මෙන්න වෙනවා. වාහනයක් ඇතුළට දාගන්න.